Hi, welcome to Nerd Candle House and Nerd Mart. ඉතින් එන්න අද අපි බලමු අපි කතා කරමු උෂ්ණත්වමානයක් candle science එකේදී අත්‍යවශ්‍ය දෙයක්. එතකොට මේ උෂ්ණත්වමානය අපි කොහොමද candle එකක් හදනකොට පාවිච්චි කරන්නේ මේ උෂ්ණත්වමානය පාවිච්චි කරන්නේ කියලා. උෂ්ණත්වමානය තියෙන්නේ මොනවද කියලා. උෂ්ණත්වමානය අපිට අලුතින් ගන්නකොට මේ විදිහට කොලයක් එනවා. ඒ කොලේ අපිට දීලා තියෙනවා ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. පළවෙනියට එයාගේ on off button එක ගැන දීලා තියෙනවා. ඒ බටන් 4 ගැන වෙන වෙනම කොලේ සඳහන් කරලා තියෙනවා. එතකොට නොදන්න කෙනෙකුට නම් ඔය කොලේ බලලා උනත් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ උෂ්ණත්වමානය කියන එක කැන්ඩල් හදනකොට අත්‍යවශ්‍ය වෙන්න හේතුව තමයි ෆ්‍රේග්‍රන්ස් දානකොට වැක්ස් එක මෙල්ට් කරගන්නකොට ක්වොලිටි කැන්ඩල් එකක් හදනවා නම් අත්‍යවශ්‍ය දෙයක් මේ උෂ්ණත්වමානය. අර උෂ්ණත්වවලදී හරි උෂ්ණත්වවලදී පැරෆින් වැක්ස් වලට එක උෂ්ණත්වයක් තියෙනවා, සොෆ්ට් සොයි වැක්ස් වලට එක උෂ්ණත්වයක් තියෙනවා, හાર્ඩ් සොයි වැක්ස් වලට වෙන උෂ්ණත්වයක් තියෙනවා. එතකොට ඒ අදාළ උෂ්ණත්වවලදී ෆ්‍රේග්‍රන්ස් සහ කලර්ස් දැම්මහම හොඳ ක්වොලිටි කැන්ඩල් එකක් ගන්න පුළුවන්. හරි. බලමු අපි දැන් මේකේ ෆීචර්ස්. අපිට මෙන්න මේ බටන් එකෙන් බටන් 4ක් තියෙනවා මේ වගේ. එතකොට උෂ්ණත්වමානයේ මේ බටන් 4ෙන් on off කරන්න තියෙන්නේ මෙන්න මේ උඩ බටන් එකේ. එතකොට එතන ගහලා තියෙන on off. ওই විදිහට on off කරාම on off වෙනවා. එතකොට අපි දැන් දීර්ඝ කාලයක් පාවිච්චි කරන්නේ නැතුව තියෙනවා නම් මේ විදිහට ඕෆ් කරලා තියන්න පුළුවන්. මෙන්න මේ බටන් එකෙන් එතකොට අපිට උෂ්ණත්වමානය ඔන් කරලා සෙල්සියස් ෆැරන්හයිට් වලට හරව ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ලංකාවේ නම් අපි සෙල්සියස් අංශක වලින්ම ඉන්නේ. අපි ෆැරන්හයිට් වලින් ඉගෙනගෙන තියෙන උෂ්ණත්වය මෙන්න මෙතනින් අපිට ෆැරන්හයිට් වලට වෙන් කරගන්න පුළුවන්. අය හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන්නේ හෝල් කරගන්න. අපි මොකක් හරි උෂ්ණත්වයක් හෝල් පාටාංකයක් හෝල්ඩ් කරගන්න ඕන නම් මෙතනින් අපිට හෝල් කරගන්න පුළුවන්. අපිට අමතක වෙයි වගේ තියෙනවා නම් ලියා ගන්න උවමනාව නම් උෂ්ණත්වය හෝල් කරගන්න පුළුවන් මේ බටන් එකේ. ඊළඟට හෝල්ඩ් බටන් එකට යටම තියෙන බටන් එක මිනිමම් මැක්සිමම් කියලා තියෙනවා. එතකොට එතනින් පෙන්වන්නේ මිනිමම් උෂ්ණත්වය, උපරිම උෂ්ණත්වය සහ අවම උෂ්ණත්වය කියන උෂ්ණත්ව දෙක තමයි එතනින් පෙන්වන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේ 17.6 අඩුම උෂ්ණත්වය 27.9 අඩුම වැඩිම උෂ්ණත්වය. එතකොට මෙන්න මේ උෂ්ණත්වය බලනකොට අපිට ඔන්න ඔය විදිහට ඒ බටන් එක සැරයක් පළවෙනි සැරේ බුහම මැක්සිමම් උපරිම උෂ්ණත්වය, දෙවෙනි සැරේ බුහම මිනිමම් අවම උෂ්ණත්වය, තුන්වෙනි සැරේ ආයේ බුහම සාමාන්‍ය තත්ත්වයට එනවා. ඊළඟට උෂ්ණත්වමානය පාවිච්චි කරාට පස්සේ අපි අනිවාර්යෙන් වැක්ස් එකකට දාලා පාවිච්චි කරාම අනිවාර්යෙන් මේ තුඩ පිරිසිදු කරගන්න පරණ ටිෂු එකකින් හරි නැත්නම් පරණ රෙදි කෑල්ලකින් හරි. ඒකට හේතුව තමයි නැත්නම් උෂ්ණත්වමානයේ පාඨාංක වෙනස් වෙන්න පුළුවන් වැක්ස් වර්ග ගෑවිලා තිබිලා තුඩ. ඊළඟට මෙන්න මෙතනින් තමයි බැටරි එක අපිට අයින් කරගන්න පුළුවන්. මොකද බැටරි එක බැස්සහම මේක ආයෙසරයක් බැටරිය මාරු කරගන්න පුළුවන්. 1.5 වොට් බැටරියක් එන්නේ. උත්තරින් බැටරියක් අයින් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක අපි දීර්ඝ කාලයක් මේ උෂ්ණත්වමානය පාවිච්චි කරන්නේ නැතුව තියෙනවා නම් බැටරිය ගලවලා තිබුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද එතකොට අර බැටරිය සමහර වෙලාවට ඉදිමිලා මේ ලික්විඩ් එක ඇතුලේ තියෙන මේ ලීක් වුණොත් එතකොට උෂ්ණත්වමානය වැඩ කරන්නේ නැතුව ඉඳ තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් උෂ්ණත්වමානය අපි ගොඩක් කල් පාවිච්චි කරන්නේ නැතුව තියෙනවා නම් මාසයකට වැඩි පාවිච්චි කරන්නේ නැතුව තියෙනවා නම් මේ උෂ්ණත්වමානය මේක ගලවලා තියන්න. ඊට පස්සේ මෙන්න මේ අපි උෂ්ණත්වමානය පාවිච්චි කරාට පස්සේ ගොඩක් කම්පැනි වල ගහන උෂ්ණත්වමාන වලට මේ විදිහට ප්ලාස්ටික් කවර් එකක් එනවා. මෙන්න මේ ප්ලාස්ටික් කවර් එකේ දාලා තියන්න. මොකද එතකොට අර භෞතිකව වෙන හානි වලින් උෂ්ණත්වමානය අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. උෂ්ණත්වමානය ගොඩක් වෙලාවට අපිට මේ හැඟ එකක් එනවා පොඩි නූලක් වගේ රිබන් එකකින්. ඒ නූලෙන් එල්ලලා තියාගන්න පුළුවන් නම් කොහෙන් හරි ගොඩ අඩාවත් හොඳයි. ඉතින් ඔයාලට තව දැනගන්න මොනවා හරි තියෙනවා නම් ඉස්සරහට අපි වීඩියෝ ගේනවා. ඔයාලට ඔක්කොටම සුබ දවසක් වේවා.